සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි බලමු මේ ප්‍රශ්නයට කොහොමද පිළිතුර මොකද්ද මේ ප්‍රශ්නේ තේරුම කියලා. Non è obbligatorio utilizzare le cinture di sicurezza su un'autovettura quando si circola ad una velocità inferiore ai 30 km/h. Allora, non è obbligatorio කියන්නේ ඔබ්ලිගතෝරියෝ කියන එකේ තේරුම මොකද්ද? ඔබ්ලිගතෝරියෝ කියන්නේ අනිවාර්යයි, අවශ්‍යයි. කියන්නේ ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕන දෙයක් විදිහට. එතකොට නොනෑ කියන එක අපි නෝ කියන එක. එතකොට ඉංග්‍රීසියෙන් not කියන එක. ඒ වගේ එතකොට නොනෑ කියන්නේ ඒක අනිවාර්ය නැහැ කියන එක. එතකොට utilizzare le cinture di sicurezza කියන්නේ පාවිච්චි කරන්න ආරක්ෂාවට අපි යොදන බෙල්ට් එක, වාහනේ බෙල්ට් එකනේ. එතකොට සූන අවුතුවෙත්තුර කියන්නේ අපි ගමන් කරන වාහනයට. එහෙම නැත්නම් කාර් එක මොකක් හරි ඒක නොවි පෝස්තියක් වෙන්න පුළුවන්, චින්කුවේ පෝස්තියක් වෙන්න පුළුවන්. يعني 5 දෙනෙක්ට යා හැකි වාහනයක්ද, 9 දෙනෙක්ට වාහනයක් බෙල්ට් එකක් හැම වාහනයකම වගේ තියෙනවනේ. එහෙනම් එතකොට අපි අවුතුවෙත්තුර කියන තැනට වෙනකල් තේරුම බැලුවොත් non è obbligatorio utilizzare le cinture di sicurezza su un'autovettura. ඒ කියන්නේ වාහනයක ගමන් කරද්දී බෙල්ට් එක අවශ්‍ය නැහැලු. අවශ්‍ය නැහැ කියන එක තමයි මේ ප්‍රශ්නේ අවුතුවෙත්තුර වෙන තැනට වෙනකන් කියන්නේ. එතනින් එහාට අපි බලමු quando si circola ad una velocità inferiore ai 30 km/h. ඒ කියන්නේ මොකද්ද? quando si circola ඒ කියන්නේ අපි ගමන් කරන වෙලාවේදී, අපි ගමන් ගන්න අවස්ථාවේදී. දැන් quando කියන්නේ කවද්ද කියන එක තේරුම අපි හැම ගත්තොත්, නමුත් quando si circola කියන්නේ අපි ගමන් ගන්න අවස්ථාවේදී ad una velocità inferiore ai 30 km/h. 30 km/h කියන්නේ පැයට කිලෝමීටර් 30ක වේගයෙන්. පැයට කිලෝමීටර් 30ක වේගයෙන් කියන එක ඒක අපි දන්නවා, පැයකට කිලෝමීටර් 30ක වේගෙන්. එතකොට quando si circola ad una velocità inferiore ai 30 km/h කියන්නේ velocità inferiore කියන්නේ velocità කියන්නේ ස්පීඩ් එක. එහෙම නැත්නම් වේගය. එතකොට inferiore කියන්නේ අඩුවෙන්, ඊට අඩු. එතකොට 30ට වඩා අපි මේ ප්‍රශ්නේ දැන් quando si circola කියන තැනින් පටන් ගත්තට අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට පහසු වෙන්න ඒක තේරුම් ගන්න තව හැකියාව වෙන්න අපි පටන් ගමු මේක පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන, පැයට කිලෝමීටර් 30ට අඩුවෙන් වේගයෙන් ගමන් කරනවා නම්, පැයට කිලෝමීටර් 30ට අඩුව ගමන් කරනවා නම් බෙල්ට් එක අවශ්‍ය නැහැලු. ඒක තමයි මේ ප්‍රශ්نين කියන්නේ. එතකොට අපි දැන් non è obbligatorio කියන එක තමයි ප්‍රශ්නේ මුලින්ම යෙදෙන්නේ. මුලින්ම මේ ප්‍රශ්නේ පටන් ගන්න. ඒතකොට පැයට කිලෝමීටර් 30 තියෙන ප්‍රශ්නේ අවසානයේදී. එතකොට ඔයාලා මේ ප්‍රශ්නේ කියවද්දී ඒක ඔයාලට ප්‍රැක්ටිස් එකත් එක්ක ඒක එනවා. ඒක ඉදිරියට මම ඔයාලට කියලා දෙන්න ඒක කොහොමද කියලා. පැයට කිලෝමීටර් 30ට අඩුවෙන් ගමන් කරනවා නම් අදුන වෙලුචිත ඉන්ෆීරියෝර්, පැයට කිලෝමීටර් 30ක වේගයට අඩුවෙන් ගමන් කරනවා නම් බෙල්ට් එක අවශ්‍ය නැහැ කියලා තමයි මේ ප්‍රශ්නේදී කියන්නේ. එතකොට ඕනම කෙනෙක්ට තේරෙනවා පැයට කිලෝමීටර් අපි කීයක ගමන් කරත් අපි මාර්ගයට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් බෙල්ට් එක අවශ්‍යයි. බෙල්ට් එක අවශ්‍ය නැති
අයත් ඉන්නවා. ඒ කියන්නේ නැත්තුව ගමන් කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. ඒක කොහොමද කාටද ඒක අවශ්‍ය නැත්තේ කියලා. කුමන අවස්ථාවකදීද මොනෝයම් හේතුවකද අවශ්‍ය නැත්තේ කියලා. එතකොට මේකට ඔයාලට ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා මං හිතනවා අනිවාර්යයෙන්ම. Non è obbligatorio utilizzare le cinture di sicurezza su un'autovettura quando si circola ad una velocità inferiore ai 30 km/h කියන්නේ පැයට කිලෝමීටර් 30කට අඩුවෙන් ගමන් කරනවා නම් බෙල්ට් එක අවශ්‍ය නැහැ කියන එක. එතකොට මේකට අනිවාර්යෙන් උත්තරේ ෆාල්සෝ. අනිවාර්යෙන් උත්තරේ ෆාල්සෝ. මොකද කලින් කිව්වත් වගේ බෙල්ට් එක අවශ්‍යමයි කුමන වේගයකින් කුමන ආකාරයෙන් ගමන් කරත් බෙල්ට් එක අවශ්‍යයි. එතකොට උත්තරේ මේ ප්‍රශ්නය අනුව උත්තරේ තමයි ෆාල්සෝ. මං හිතනවා ඔයාලට මේකත් උදව්වක් වේවි කියලා. ඔයාලත් ඉතාලි ලයිසන් එක ගන්න, ඉතාලි සැහැල්ලු වාහන අනත ඉතාලි බී ලයිසන් එක ගන්න උත්සාහ කරන ගන්න අදහසකින් ඉන්නවා නම් මේක උදව්වක් වේවි කියලා මම හිතනවා. තවත් දේවල් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.